ජූනි 11 පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයද පසුදිනය. දැනට වසර 2000 ගණනකට මත්තෙන් මිහිඳු මහරහතන් වහන්සේ දඹදිව සිට ලක්දිවට වැඩම කොට දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිස ධර්මයේ පිහිටවපු නිසා අපි ධර්මයේ සුව විඳිනවා. ධර්මාවබෝධයෙන් ජීවිතය හැඩගස්වා ගන්නවා. එසේනම් තිසරණයේ සුගන්ධය පතුරවමින් ඒ අතීත පුවත ගීතයෙන් ගයන්නට මේ ඇරයුම ආදරණීය පුංචි පැංචන්ටයි. මේ මිහිතලා කන්ද උඩින්. දස්සනේයා බික්කුණී සංඝ සෝබනේ සා ආසවා පරික්කේනා වීතරාගා මහිද්దికා තං මහා පුඤ්ඤවතින් පරිනිබ්බුතින් වන්දාමි රාහුල මාතා යශෝදරාති. ඊතා මනහර රුව ඇති දැකුම් කළු පෙනුම ඇති යම් තෙරණියක් භික්ෂුණී සගරුවන හොබනේද ඒ මහා පින් ඇති පිරිනිවන් වැඩියේ රාහුල මාතා යශෝදරා සාදරයෙන් වඳිමි. එසේනම් රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණියගේ ගුණ ගයන්නටයි මේ ඇරයුම. මේ ලාදලු බෝපත් සෙවි සැමිනසි. Sun
Sasare wasere